ඒ වගේම මනාලියගේ මව් පාර්ශවයේ පිය පාර්ශවයේ ගෞරව අභිමානය බලා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ එළවිලා තිබෙන්නේ. තම කුල කුමරුට පෝරුව මත ඉඳලා මේ හතර වර්ගයක් ඥාතීන් දැස් අයාගෙන බලාගෙන ඉන්න මොහොතේ වන්දනාමාන කරන්න ලැබෙන ප්‍රථම සහ එකම අවස්ථාව තමයි මේ එළවිලා තිබෙන්නේ. ඒ නිසා පෝරුවේ ඉඳ තිබෙන හැටියට කුලතුරුලක් දීලා පළමුව වන්දනා කරලා අපි අත්පුදු ඥාති පරම්පරාව සිහි කිරීම සඳහා සංකල බුලත් දෙවීමේ චාරිත්‍රය මේ ආකාරයෙන් සිදු කරනවා. බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සූර්යෝ තමනුදෝ එවන්තං සරණං කේමං සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සූර්යෝ තමනුදෝ එවන්තං සරණං කේමං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නත්ති තුයං බයං සදා